දැකලා තියෙනවද සරම පිහින්න ඕනේ උන් ලෝකෙට ජාතක වුණාට පස්සේ ඒකෙන් ලැබෙන අවුට්පුට් එක අන්න ඒ වගේ උන් ටිකක් ගැන තමයි මේ දවස්වල සමාජ මාධ්‍ය සෑහෙන්න කතා කරන්නේ. අර එක්තරා කැම්පස් එකක සීනි අයියලා ටික අන්නුන් ගැන සෙට් එකක් එකතු වෙලා තනි එකෙක්ව අල්ලගෙන ඌට මානසික පීඩනයක් දෙන්න තරම් හිතපන්කෝ උන් මොන තරම් මිලේච්චද කියලා. අන්න උන්ට තමයි මචං කියන්නේ පිරිමි භාග කියලා. වචනේ පරිසමාර්ථ අර්ථයෙන්ම උඹලා මෙහි පිට ඉපදිච්ච තිරසම් කලකන්නේ. තව එකෙක්ගේ අම්මෙක්ගේ තාත්තෙක්ගේ සතුට ඔය විදියට කූර විදියට උදුර ගන්න තරම් මිලේච්ච වෙනවා කියන්නේ කවදා හරි දවසක උඹේම නංගිව උඹේම අක්කව දූෂණය කරන්න දෙපාරක් නොහිතන જાතිය තිරසම් උඹලා. ඒක ප්‍රාර්ථනාවේ තියෙන්නේ උඹලට හෙන ගහන්න ඕනේ වාරික වශයෙන්. සමහර කමෙන්ට් වල දැක්කා ජීවිතේ නැති කරගන්න එක නෙමෙයිලු මේකට තියෙන උත්තරේ. ඔව් මමත් ඒක පිළිගන්නවා. හැබැයි ප්‍රශ්නේ කමෙන්ට් කරන ඔයාගේවත් මේ කතා කරන මගේවත් නෙමෙයි. මැරිච්ච මිනිස්සයාගේනේ. ඒ මිනිස්සයා තමයි ඒ වෙලාවේ පත්වෙච්ච තත්ත්වේ ඒ වෙලාවේ පත්වෙච්ච අපවස්ථාවේ දන්නේ. ඉතින් ඒ මිනිස්සයා ඒ වෙලාවේ ගත තීරණේ වැරදි කියනකට වැඩිය තවත් එකෙක්ට මෙහෙම දෙයක් නොවෙන්න සමාජයක් විදියට අපි මැදිහත් වෙන එක නෙමේද අපිට වචනකින් හරි පුළුවන් විදියට මැදිහත් වෙන එක නෙමේද අපේ කාර්යභාරය. කොහොම වුණත් මිලේච්චයෝ ටිකකගේ පාදර හැසිරීම හින්දා අහිංසක අම්මෙට තාත්තෙට රත්තරන් දරුවෙක් නැති වුණා. හැමෝම ඉල්ලනවා සාධාරණයක් ඉටු කරන්න කියලා. මේ කොල්ලගේ ගෙදර මිනිස්සුන්ට කවදාවත් සාධාරණයක් ඉටු වෙන්නේ නැහැ. මොකද මොන දේ කළා මේ මැරිච්ච කොල්ලා ජීවත් වෙන්නේ නැහැ. ඉතින් මම ඉල්ලන්නේ තවත් මේ වගේ අහිංසක ජීවිතයකට මේ වගේ දෙයක් නොවෙන්න නීතිය තද බල ලෙස ක්‍රියාත්මක විය යුතුමයි.